Hello everybody, on I think welcome to episode 3. මේ මම මන්ජෝයි ඉන්නවා. අපි ඇවිල්ලා ඉන්නවා අද ෂෝ එකට. අද කොහෙද ඉන්නේ අපි මන්ජෝයි? බර්මින්ගම් මට හරියටම දැනගන්න ෂුවර් නෑ නෑ අතන වෙලා අද මේ බෙස්කොට් හෝල්සෝල් බෙස්කොට් ස්ටේඩියම් එක. හෙලියම් මේ අපි බ්ලොග් එකට hello කියමු. හලෝ අද ඉතින් වෙනද විදිහටම තමයි සවුන්ඩ්ස් හයි කරනවා. පොඩ්ඩක් හෝල් ඇරේන්ජ්මන්ට් එක පොඩ්ඩක් වෙනස්. පොඩ්ඩක් පෙන්නන්නකෝ වටේ. වෙන්න. අපි හෝල් එක ඉස්සරහට ඉද දිග මදි. දෙපැත්තට වැඩි. ඉතින් අපි සයිඩ් ෆීල්ස් දෙකක් දානවා. සයිඩ් ෆීල්ස් පෙන්නන්න. සයිඩ් ෆීල්ස්. අර තියෙන සයිඩ් ෆීල්ස්. කවුන් මල්ලි. ඉතින් ඔයා අද ලන්ඩන් ඉඳන් ආවා? ඔව්. වාගේ ගෙවල් පැත්තට ආවේ. වාගේ ගෙවල් පැත්තට ආවේ. ගෙවල් පැත්තට ඇවිල්ලා ඉතින් දැන් ඔයා ආදර ඉන්නේ නැහනේ. අද ඔයා බ්ලොග් එකට එන්නේ නේ. නේ වැදගත්. ඔය බ්ලොග් එකට වැදගත්. හරි වැදගත්. නෑ නෑ ඉතින් නැද්ද? ඉන්න මං කියන්නේ අද හවස ඉන්නේ අපි මෙහෙනේ. දැන් වාගේ ගෙවල් පැත්තට ඇවිල්ලා ඔයා යනවා. මොකද මොකද කරන්නේ? අදාල් නැති වැඩන්නේ කරන්නේ. මොකද්ද මේ කරන්නේ මේ RCF කියලා මොකද්ද මල්ලි මේ තියෙන්නේ? RCF කියන්නේ මොකද්ද කියලා බැලුවේ. මේ අපේ රුවන් අයිනේ සවුන් කරා මේ රුවන් crafting front of house. front of house. ඔව්. ඒ කියන්නේ house කියලා ගානේ පිටිපස්සේ මම හිතන්නේ. H කියලා කොහෙද තියෙන්නේ? ආර්ට් එකක් තියෙනවා. මේ රුවන් මංජුවේට හිතෙන්නේ මොකද්ද මේ රුවන් සවුන්ඩ් නේද? යන්නේ. මේ RCF කියලා තමයි තියෙන්නේ. රුවන් craft කියලා. ගෑලම රොයල් චිකන් ෆ්‍රයිස්. රුවන් සවුන්ඩ් වල රෝල් චිකන් ෆ්‍රයිස්. චිකන් ෆ්‍රයිස්. කරකෝන ඉවරන්නේ නැහැ බම්බු. ඈ? හරි තැනට නිකන් කරකවන්න දෙපා. අද අත්දැකීමට අමතරව බර්මින්ගම් වල තියෙන පරණ අත්දැකීමක් කියන්න බලන්න. අද අත්දැකීමට අමතර බර්මින්ගම් වල තියෙන පරණ අත්දැකීමක් තමයි ගොඩ කාලෙකට ඉස්සෙල්ලා මම කලින් ප්ලේ කරපු බෑන්ඩ් එක ඉවෙන්ට් එකක් ප්ලේ කරා. ඒ ඉවෙන්ට් එකේදී චලිත ඇවිල්ලා සිං කරා බෑන්ඩ් එකත් එක්ක. එතකොට මම හිතන්නේ පොඩි මට මතක් වුණේ පස්සේ කාලේ තමයි මතක් වයිදන අවුරුදු මට මතක නැහැ කීයද කියලා කොහොමරි 2012ද කොහෙද ඇවිල්ලා බෑන්ඩ් එකත් එක්ක සිං කරා. චලිත මේ සයිස් මත ඒ කාලෙට. ගොඩක් චුටි. මේ පරණ මතකයක් මතක් කරා මංජු අයියා. 2012 වගේ වා සිං කරා කියලා කියනවා මංජු අයියාස්. හා? කන්ට්‍රි මම ඉංගලන්තම ෆස්ට් ටයිම් සිං කරේ. මංජෝයි ෆස්ට් ටයිම් මුණ ගැවුනේ. ඒ කාලේ මංජෝයි ස්කයි හයි ප්ලේ කරේ. එදා හිටියා ජනිත් අයියා හිටියා, චමිල අයියා හිටියා. තව කවුද? ලලිය අයියා හිටියා. තව කවුද හිටියේ? ඒ කාලේ මතක. ඒ කට්ටිය හිටියා. අයියලා ටික ඔක්කොම හිටියා. ඉතින් එදා මම හිතන්නේ බර්මින්ගම්ම තමයි තිබ්බේ. මේ මතක නැහැ ආනන්ද රාත්‍රී හරි ඒ වගේ ෂෝ එකක් තිබ්බේ. ඒකේ ගොඩක් කට්ටිය ගිහිල්ලා සිං කරා. ඉතින් එදත් මම ඒකට ෆස්ට් ටයිම් මම UK වල සිං කරා. මම සිං කරේ කන්ට්‍රෝල්ස්. අද වගේ මෙදත් ඉස්කෝ කරාද? එදා ඉතින් එක සින්දුවක් එමව පොඩි වයස අවුරුදු 12ක් ඇති මට. චූටිද මේකට? චූටි වයස. එදා එනම් මම මංජු වෙන පැයට හරි ආදරේ මංජු වෙන පුදුමාදරයක් තිබ්බේ එදා එනම්. එදා ඉතින් මම සංගීත කරනවා. නයිස්. මොකද ක්වෙස්චන් එක මොකද මතකේ? අද මතකයට වඩා බර්මින්ගම් වල එදා තිබ්බ මතකයක් ගැන කියන්න බලන්න. බර්මින්ගම් ගොඩක් දන්නයි ඉන්නේ. මේ ඉතින් දෙවෙනි ගම වගේ තමයි. ගොඩක් අය මම දන්නවා පරණ අය. මට ස්පෙෂල් පර්සනලි ස්පෙෂල්. මොකද මම දන්න ගොඩක් අය මෙතෙන්ට එනවාද. ඒක නිසා මට ගොඩක් ස්පෙෂල්. මෙන්න මේකයි ඔක්කොම යාළුවෝ කියලා. ඔක්කොම යාළුවෝ කියන්නේ මෙන්න මේකයි. දැන් මේ 8 වෙනිය විතර කතා කරනවා. මේ අර මම කිව්වේ බර්මින්ගම් වල දෙවෙනි ගෙදර තව යාළුවෙක් හම්බෙලා. මං කිව්වේ තව යාළුවෙක්. මිනිහාගේ මේ ගෙදර තමයි. Kamu keren nih, Pak.
ගෝරිල්ලා කොහමද යන්නේ? ගෝරිල්ලා කොහමද යන්නේ? ගෝරිල්ලා. කොහොමද යන්නේ? චලියා. කොහොමද චලියා යන්නේ? අපි මේ ශම්නගේ බර්ත්ඩේ එකනේ අපි කේක් එකක් අරගත්තා අපි උට කොටින් යනවා ශම්මිය වගේම birthday to you happy birthday to you happy birthday dear Shammi happy birthday to you ඔයාලා දෙන්නේ නැහැ ඔක දාගන්න කරේ දාගන්න එහෙම දාගන්න හරි හරි අකුලා දාබරය දැන් මේකෙන් කපන්න ඔක දෙකට නවලා ඒ අකෝ කුණු වරප කියනවා බ්ලොග් එකක් කරනවා කියලා තේරෙන්නේ නැද්ද ඊරිස්ලි මරුවේ ගෙදරින් වත් කරන්න උඹ ගෙදර නෑනේ කොහොමද කලින් ගත්ත කේක් එක දැන් අඩුම වයස එක දැන් අඩුම වයස එක ලන්ච් සීන් එක ඈ ලන්ච් එකක් සෙට් කරනවා ඊළඟ වැඩිමලා කවන්න සීරියස්ලි මම මේ මහිත වෙන මෙහෙම එකක් වැඩි කරන කරු කරන්නේ බෑ නේද හැපි බර්ත්ඩේ දරුවෙන් වඳින්නත් ඕනේ හැපි බර්ත්ඩේ උඹ කියන්නේ මමයි කියන්නේ නියමයි අයියා ඔය I think ඒක කියන්න මට තේරෙන්නේ නැහැ නමුත් very happy over the moon ගෙදරින් මට සෙලිබ්‍රේෂන් එකක් කරන්න හම්බුනේ නැත්නම් අද ෂෝ එකේ නමුත් ඒ ගෙදරින් නැති එක මිස්සුන්නේ නැහැ සීරියස්ලි අද ඒක තරහ විදිනවා ඔල්ලා අරුමාම අවශ්‍යකම් අවසනද නකින් ඩින් tada අතේ බරේ ඩින් tada උදේ නම් ආවා උදේ 7ට පිටත් වෙලා දිවාහනේ ආවා එතකොට මෙහෙට එද්දී ඒ කියන්නේ මෙහෙට එද්දී නාලකමණී එල්ලෝරු මෙලකේක and ඔට්ටුරුවා ඉංජුරුවා පත්තුරුවා So my question is, do you think it's necessary and why? Whatever happens in mind is why we started this because why we love music we love being together love you and I'm going to celebrate it again. ඉරබදු මල් විකිනා දැක්කම හරි ආසයි යවුරුදු ඇවිදින් රටටම සිරියාවයි ඉරබදු මල් විකිනා දැක්කම හරි ආසයි යලි යවුරුදු ඇවිදින් රටටම සිරියාවයි මට පුරුදු සංගීත කරන්න ඒවා කියලා අපි ගහම ලොක්කමල් එකතු වෙලා අපුඩියක් හැමතැන එම විඳ එක වගේ ජලපෙන රකින්න දින වෙන රකින්න